අපි ආයේ හමු නොවෙන බව කීවත් මුළු ලොවෙන මට හිතුණා සඳ සැඟවි නෑ කියා मेरी आँखों में तू मेरी सांसों में तू ठहर सा गया है तू जाने जा පල්ලෙහාට යනවා ඉවරන්නේ නැහැ. අතරිදෙනවා අම්මට මෙච්චරේ තියෙනවද? ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඊයේ මධ්‍යම රාත්‍රියේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වුණා. ඉතින් මේ තියෙන්නේ අපේ මේ වෙනකොට පැය 24ක්වත් යන්න කලින් මේ අපේ පන්තියේ වාර්තාගත වෙච්ච ඒ සාමාර්ථ සංඛ්‍යාව මේ වෙනකොට 3200ක වගේ ප්‍රමාණයක් වාර්තාගත වෙලා තියෙනවා. මේක තවදුරටත් ඉදිරියට වැඩි වෙනවා. තාම පැය 24ක්වත් ගිහිල්ලා නැහැ. ඉතින් මේ ඉන්ඩෙක්ස් නම්බර් එක මේ තියෙන්නේ ග්‍රේඩ් එක මේ තියෙන්නේ ඉස්කෝලේ මේ තියෙන නම මේ ළමයි විසින් සබ්මිට් කරපු රිසල්ට්ස්. ඉතින් මේක මට පල්ලෙහාට යන්න නේද කොච්චර වෙලාවක් යයිද කියලා කියන්න බෑ. ඔයගොල්ලන්ට පේනවා ලංකාවේ හැම ප්‍රදේශයකින්ම ලංකාවේ හැම පළාතකකින්ම අපේ පන්තියේ ළමයි හිටියා. ඒ ළමයි විශාල ප්‍රමාණයකගේ බහුතරයක් ඒ සාමාර්ථ තමයි වාර්තාගත වෙන්නේ. ඉතින් සමහරව අහයි කොහොමද මේ පැය 24ක්වත් යන්න කලින් අපි කොහොමද මේ ළමයින්ගේ රිසල්ට්ස් මේ විදිහට කලෙක්ට් කරගන්නේ කියලා. ඒක තමයි අපේ පන්තියේ තියෙන විශේෂත්වය. අපි අපේ ඔන්ලයින් ගණිත පන්තියක් අපි. ඉතින් අපේ තාක්ෂණය අතින් ගත්තාම අපි ඉතාමත් ඉහළ තැනක ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ ගොඩක් ඒ කියන්නේ මේ ප්‍රතිඵලයේ 100%ක් අයිතිය මට නෙවෙයි. මේක දරුවගේ ප්‍රතිඵලය. ඉතින් මේ සඳහා පොඩි කාලින්දලයි දරුවන්ට උගන්නපු හැම ගුරුවරයෙක්ම මේ සඳහා දායක වෙලා තියෙනවා. ඉතින් මම ගුරුවරයෙක් විදිහට මමත් මේ වෙනුවෙන් දායක වෙලා තියෙනවා. ඉතින් අපි අති විශාල වැඩ ප්‍රමාණයක් අපි ළමයි වෙනුවෙන් කරා. ඉතින් මට මතකයි අපි අන්තිම කාලේ දින 30 ක්‍රියාන්විතය ඒ කියන්නේ දවස් 30ම මම අඛණ්ඩ ළමයි වෙනුවෙන් වැඩ කරා. ඒ වගේම ඊට කලිනුත් අපි සතියේ පැය 16ක් විතර වැඩ කරා. අපි මේ වෙනුවෙන් මහන්සි වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵල තමයි මම මේ නේද අපි වපරපු බීජවල අස්වැන්න තමයි මේ නෙලා ගන්න. ඉතින් නැවතත් ලංකාවේ වැඩිම ප්‍රතිඵල සහිත ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගී වන ඔන්ලයින් ගණිත පන්තිය විදිහට අපේ පන්තිය තව දුරටත් තහවුරු වෙනවා කියලා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මම දැන් වැඩි මුකුත් කියන්න යන්නේ නැහැ. මම මෙහෙම පල්ලෙහාට ස්ක්‍රෝල් කරගෙන යන්නම්. ඔයාලට තේරෙනවනේ. මේක සංශෝධනය කරලා නැහැ තාම. මේක අපි ඉස්සරහට මේක සංශෝධනය කරලා මේක සංශෝධනය කරපු රිසල්ට් ෂීට් එක අපි ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ඉතින් මෙතන සමහර විට වැරදි ප්‍රතිඵල තියෙන්න පුළුවන් සමහර විට නේද? කවුරුහරි අපේ සහෝදර නේද ඉරිසියාකාර ගුරු භවතෙක් මොනවාරි බොරු රිසල්ට් එකක් එහෙම දාන්න පුළුවන් අපිට මඩ ගහන්න. හරි මොනවා වෙතත් ඉතින් මම වැඩි මුකුත් කියන්න යන්නේ නැහැ. මම උරුන් ඉස්සරහට මේකේ සවිස්තරාත්මක සංශෝධිත ප්‍රතිඵල ලේඛන ඉදිරිපත් කරනවා. ඉතින් ඔන්න ඉතින් බලාගෙන යන්න මගේ අතත් රිදෙනවා. දැන් මේක පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා. ඉතින් මේ තියෙන්නේ මම වපුරපු මම විතරක් නෙමෙයි අපේ හැම ගුරුවරයෙක්ම වපුරපු ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච ඒ වගේ මේ ළමයින්ගේ ප්‍රශංසයේ ප්‍රතිඵල. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මට මේකේ කෙලවරක් දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් එනවනේ ලංකාවේ වැඩිම ප්‍රතිඵල සහිත ලංකාවේ වැඩිම ඒ සාමාර්ථ සහිත ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගී වන ඔන්ලයින් ගණිත පන්තිය විදිහට තව දුරටත් මේ වර්ෂයේ ප්‍රතිඵල වලින් තහවුරු වෙනවා. ඉතින් ගිය වර්ෂයේ අපේ 3600ක ප්‍රමාණයක් ඒ සාමාර්ථ තිබුණා. අනිවාර්යෙන් මේ පාර ඊට වඩා වැඩි වෙනවා. මේ වෙනකොට 3300ක වගේ ප්‍රමාණයක් ඒ සාමාර්ථ වාර්තාගත වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා පල්ලෙහාට යනවා කෙලවරක් නැහැ. හරි අපි එහෙනම් සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනයත් එක්ක ඉස්සරහට හම්බෙමු. ඔන්න මම තව ස්ක්‍රෝල් කරනවා ඉවර නෑ. දැන් නම් මාන්සි. හරි එහෙනම් සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනයත් එක්ක ඉදිරියේදී හම්බෙමු. නැවතත් ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගී වන ලංකාවේ වැඩිම ඒ සාමාර්ථ සහිත ඉංජිනේරුවෙක් විසින් මෙහෙවන ලංකාවේ එකම ස්මාර්ට් ඔන්ලයින් ගණිත පන්තිය විදිහට තව දුරටත් තහවුරු වගයි. බව කීවත් මුළු ලොවෙන මට හිතුණා සඳ සැඟවි නෑ කියා